ආයිබෝවන් සුබ දවසක් පුංචි ඔයාලා හැමෝටමත් දෙමාපියෝ සියලු දෙනාටමත් අද මම දෙමළ පාඩමෙන් ඔයාලට පාඨවල නම් කියලා දෙන්නයි හදන්නේ. ඊට පෙර මම දෙමාපියන්ට මේ මතක් කරන්නේ මම මීට පෙර පාඩම් කිහිපයක්ම පුංචි දුවල පුතාලා වෙනුවෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවා බැලුවේ නැත්නම් ඒවා බලලා ඔබේ දරුවාව නිවැරදිව මෙහෙයවන්න. ඒ වගේම අපේ පුංචි පන්තිය සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මම එතකොට අලුත් වීඩියෝ එකක් දැම්මහම නොටිෆිකේෂන් එකක් ඔයාලට ලැබෙනවා. අනෙක් අයටත් මේක බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ලයික් එකක් දාන්න. එහෙනම් දැන් අපි අපේ පාඩම පටන් ගනිමු. අද පාඩම තමයි පාඨ වර්ග. පාඨවලට අපි කියන්නේ නිරම් කියලා. පළවෙනි පාඨ වර්ගේ බලමු එහෙනම්. නිල් පාට. නිල් පාටට අපි දෙමළෙන් කියන්නේ නීල නිරම්. නීල නිරම්. කොළ පාට. பச்சை நிறம். பச்சை நிறம். சிவப்பு நிறம். சிவப்பு நிறம். රතු පාට. மஞ்சள் நிறம். மஞ்சள் நிறம். කහ පාට. கருப்பு நிறம். கருப்பு நிறம். கழு பாට. வெள்ளை நிறம். வெள்ளை நிறம். සුදු පාට. අපි දැන් මේ පාට වර්ග ටික යොදාගෙන පුංචි වැකි කිහිපයක් කියවන්නයි හදන්නේ. வானம் නීල නිරම්. වානම් කියන්නේ අහස. නීල නිරම් කියන්නේ නිල් පාට. එහෙනම් වානම් නීල නිරම්. අහස නිල් පාටයි. ඉල්ලේ පච්චේ නිරම්. ඉල්ලේ කියන්නේ කොළය. පච්චை නිරම් කියන්නේ කොළ පාට. එහෙනම් ඉල්ලේ පච්චை නිරම් කියන්නේ කොළය කොළ පාටයි. ජම්බු සිවප්පු නිරම්. ජම්බු කියලා කියන්නේ දෙමළෙනුත් ජම්බු වලට කියලා කියන්නේ ජම්බු. සිවප්පු නිරම්. සිවප්පු නිරම් කියන්නේ රතු පාට. ජම්බු රතු පාටයි. පූ මජ්ජල් නිරම්. පූ කියන්නේ මල. මජ්ජල් නිරම් කියන්නේ කහ පාට. පූ මජ්ජල් නිරම්. මල කහ පාටයි. කාහම් කරුප්පු නිරම්. කාහම් කියන්නේ කපුටා. කරුප්පු නිරම් කියන්නේ කළු පාටයි. කාහම් කරුප්පු නිරම්. කපුටා කළු පාටයි. පාල් වෙල්ලේ නිරම්. පාල් කියන්නේ කිරි. වෙල්ලේ නිරම් කියන්නේ සුදු පාට. පාල් වෙල්ලේ නිරම්. කිරි සුදු පාටයි. එහෙනම් දුවේ පුතේ නැවත සැරයක් අපි මේ වැකි ටික බලමු. வானம் நீல நிறம். අහස නිල් පාටයි. ඉල්ල
வெள்ளை பச்சை நிறம். කොළය කොළ පාටයි. ජම්බු සිවප්පු නිறம். ජම්බු රතු පාටයි. පූ මජ්ජල් නිறம். මල කහ පාටයි. කාහම් කරුප්පු නිறம். කපුටා කළු පාටයි. පාල් වෙල්ලේ නිறம். කිරි සුදු පාටයි. එහෙනම් දුවේ පුතේ මේ පාටවල නම් අම්මලා තාත්තලා එක්ක එකතු වෙලා නැවත නැවත පාඩම් කරගන්න මතක තියාගන්න. එහෙනම් අද මම මෙතනින් පාඩම අවසන් කරනවා. නැවත පාඩමකින් අපි හමු වෙමු.